හායි ළමයි. අපි අද බලමු සෝයා මීට් කරියක් හදාගන්නේ කොහොමද කියලා මගේ විදිහට. මුලින්ම තෙල් ටික රත් වෙන්න තියලා ඒකට සුදු ලූණු, අමුවිරිස්, රට ලූණු, කරපිංචා හැමදේම දාලා හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. ඒ ටික හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඒක හොඳට රන්වන් පාට වෙනකම් බෙදගත්තට පස්සේ කුරුඳු එනසාල් ටිකකුත් දාගන්නවා ඒකටම. පස්සේ ආයෙ තව ටිකක් හොඳට බෙද ගන්නවා. ඒ ටික රන්වන් පාට වෙනකම් බෙදුනට පස්සේ අපි ඒකටම දාගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු මම නම් තේ හැඳි දෙකක් වගේ තමයි දාගත්තේ. ඊට පස්සේ පහේ කුඩු. පහේ කුඩු එක හැන්දක් වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ මම ඒකටම ලුණු කුඩු, කහ කුඩු දාගන්නවා. මොකද ඒව දාපුවාම අර මිරිස් සැර එච්චර සැරට එන්නේ නැහැ. ඒක පස්සේ අර සෝයා මීට් පැකට් එකේ තියෙන පහේ කුඩු පැකට් එක ඒකත් මම දාගන්නවා. දාලා හොඳට කළු පාට වගේ වෙනකම් බෙද ගන්න. හොඳට කළු පාට වෙනකම් බෙද ගන්නවා. නැත්තම් ඒකේ ලස්සන පාට එන්නේ නැහැ. ඒක බෙදගත්තට පස්සේ ඒකට සෝයා මීට් ටික එකතු කරනවා. මම මේකට අලගෙඩියකුත් කපලා දාගත්තා. එතකොට හරිම රසයි. හොඳ උකු ගතියක් වගේ එනවා සෝයා මීට් එක. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරලා මම පොල් කිරි ටිකක් දාගන්නවා. පස්සේ පොල් කිරි ටිකක් දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ මම ඒක වහලා උයා ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙ පියන ඇරලා හොඳට කලවම් කරනවා. හැබැයි තාම පොඩ්ඩක් කිරි ගතිය වැඩි, වතුර ගතිය වැඩි. ඒ නිසා ආයෙත් වහලා තව ටිකක් හොඳට උයා ගන්න ඕනේ. ආයෙත් වහලා උයා ගන්න. පස්සේ හොඳට ඉදුණාට පස්සේ වතුර ගතිය හොඳට අඩු වුණාට පස්සේ මේක හරිම රසයි. උකු ගතියට එනවා. මොකද අර අලක් දාලානේ තියෙන්නේ. පොල් කිරි දාලා තියෙන නිසා. දැන් මේ ෆ්ලිප් ඔෆ් කරගන්න. ෆ්ලිප් ඔෆ් කරගත්තට පස්සේ බලන්න අපේ සෝයා මීට් කරිය ලස්සන පාට. පාට වගේම තමයි රසත්. දැන් කන්න තමයි ඉතින් තියෙන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. බායි. ආයෙත් රසවත් කෑමක් එක්ක හම්බෙමු. බායි බායි ළමයි.